අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සර්ච් එක කොහොමද අපි ඩිසයින් කරගත්තේ කියලා. ඉස්සෙල්ලා අපි බේසික් සර්ච් එක කොහොමද අපි ඩිසයින් කරගත්තේ කියලා බලමු. මේ මම හදාගත්ත හෝම් පේජ් එක තියෙන්නේ home.php ෆයිල් එක. එතකොට අපි කලින් කතා කරා වගේ මේ විදිහට බැලුවොත් එහෙම මෙතන අපේ main div එක ඇතුලේ අපි මේ විදිහට හදාගෙන තියෙනවා සර්ච් කරන්න පුළුවන් වෙන විදිහට input field එක. ඒකේ type එක විදිහට text දීලා තියෙනවා. අපි ඒක class එක form control කියන class එකක් දීලා තියෙනවා. ඒ වගේ මෙතන අපි drop down එකක් දීලා තියෙනවා. ඒ වගේ අපි ID එකක් දීලා තියෙනවා. basic search text කියලා ID එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන අපි drop down එකක් දාලා දෙනවා. ඒකේ අපි මෙතන ID එකක් දාලා දෙනවා basic search select කියලා. එතකොට අපි මේ විදිහට බලුවම මෙතන අපිට මේ drop down එක බලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට අපිට input එක මේ input field එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි search කියලා button එකක් දාගෙන තියෙනවා. එතකොට අපිට මේ විදිහට ඒ button එක බලා ගන්න පුළුවන්. අපි මේ button එකට on click එකක් දීලා තියෙනවා. on click එකක් දීලා තියෙනවා. මෙතන basic search කියන function එක call කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන anchor tag එකක් දීලා තියෙනවා advanced search වලට. මේ විදිහට අපි ඒක link කරගෙන තියෙනවා advanced search.php කියන ෆයිල් එකට. මේ විදිහට අපි advanced කියන ඒ anchor tag එක click කරාම මෙතන අපිට advanced search කියන page එකට යන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි හදාගෙන තියෙන අපේ advanced search කියන page එක අපි දැන් බලමු කොහොමද අපි ඒකේ code එක හදාගෙන තියෙන්නේ කියලා. මේ විදිහට මගේ code එකට ආවම මේ තියෙන මගේ advanced search කියන PHP ෆයිල් එක. මෙතන අපි ඉස්සෙල්ලාම head එකේ title එකක් දාලා තියෙනවා advanced search eShop කියලා. අපිට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි එතන අපිට අවශ්‍ය bootstrap icon CSS වල අපි හදාගත්ත style ෆයිල් එක මෙතන link කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන අපි icon එකක් දාලා තියෙනවා. ඒ icon එකත් අපි head එකේම මෙතන link කරගෙන තියෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි අපේ body එකට ආවම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතන මේ body එකේ head එක අපි මෙතනට include කරලා තියෙනවා. එතකොට අපිට මේ විදිහට අපේ advanced search page එකේ මෙතන අපි දාගත්ත head එක තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපි මෙතන title එකක් දීලා තියෙනවා advanced search කියලා අපි paragraph එකක් විදිහට. එතකොට අපි මේ විදිහට මෙතන අපි input field එකක් දීලා තියෙනවා. ඒක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ div එකක් ඇතුලේ අපි input field එකක් දීලා තියෙනවා. මේ විදිහට අපි ඒකේ මේ විදිහට type එක text කියලා දීලා දෙනවා. class එක form control එක දීලා එතන placeholder එකේ අපි type keyword to search කියලා දාලා මෙතන ID එකක් දාලා දෙනවා t කියලා. මේ විදිහට අපිට ඒක මෙතන placeholder එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන button එකකුත් search කියලා button එකකුත් දාගෙන තියෙනවා. මෙතන අපි මේ div එකෙන් අපිට මේ button එක බලා ගන්න පුළුවන්. මේ විදිහට only එකක් දාලා අපි advanced search කියන function එක call කරන විදිහට මෙතන හදාගෙන තියෙනවා. එතකොට මෙතන අපි category වලට, brand වලට, model වලට, condition, color, price ඒ විදිහට අපි මෙන්න input මෙතන selectors input field දාගෙන තියෙනවා. මේ විදිහට categories වලට input select එකක් දීලා තියෙනවා. brand වලට, model වලට, condition එකට, color වලට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි මෙතන categories වලට දීලා තියෙනවා අපි select එකක්. මේ විදිහට අපි ඒක ඩිසයින් කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන brand වල අපි දාගෙන තියෙන
සිලෙක්ට් එක ඒ විදිහටම කැටගරි එකේ වගේ අපි දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. අපි මෙතන කැටගරි එකේ ID එකක් දාගෙන තියෙනවා සිලෙක්ට් එකට C කියලා. ඒ වගේම දැන් බ්‍රෑන්ඩ් එකේ ID එකක් දාගෙන දෙනවා B කියලා. මෙතන එතකොට අපි මොඩල් කියන එකටත් අපි සිලෙක්ට් එකක් දීලා තියෙනවා. ඒ සිලෙක්ට් එකේ අපි ID එකක් දාලා තියෙනවා M කියලා. කන්ඩිෂන් එකෙත් අපි සිලෙක්ට් එකක් දීලා තියෙනවා. ඒකේ අපි ID එකක් දීලා තියෙනවා C1 කියලා. මේ විදිහට අපිට ටියුබ් එක ඇතුලේ එහෙම සිලෙක්ට් එකක් දාලා අපි ඩිසයින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. කලර් එකත් අපි සිලෙක්ට් එකක් දීලා තියෙනවා. ඒක ID එක CLR කියලා අපි දාලා තියෙනවා. එතකොට මේ විදිහට අපි ඒක ඩිසයින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන අපි input field දෙකක් දීලා තියෙනවා price එකට. ඒකේ එක input field එකක අපි මෙතන placeholder එකක් දීලා තියෙනවා price from කියලා. ඒක අපි ID එකක් දීලා තියෙනවා PF කියලා. ඒ වගේම මෙතන තවත් input field එකක් දීලා තියෙනවා. ඒකට අපි දාලා තියෙනවා ඒකේ placeholder එකට price to කියලා. ඒක අපි ID එකක් දාලා දෙනවා PT කියලා. මේ විදිහට අපි බලා ගන්න පුළුවන්. මෙතන අපි sort එකක් දාලා තියෙනවා. මේ විදිහට අපි price low to high, price high to low, quantity low to high, quantity high to low කියලා අපිට මේ විදිහට මෙතන අපි ඩිසයින් කරලා තියෙනවා sort එකක්. sort එකේ මෙතන select එකක් දාලා දෙනවා. ඒක අපි ID එකක් දාගෙන තියෙනවා. මෙතන S කියලා අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන අපේ රිසල්ට් එක අපිට view කරගන්න පුළුවන් වෙන විදිහට අපි view area එකක් දාගෙන තියෙනවා. මෙතන අපි ඒක ID එකක් දාගෙන තියෙනවා view area කියලා. එතකොට මෙතන අපි ඒකේ මේ විදිහට රිසල්ට් එක නැති වුණාම අපිට icon එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒ වගේම මෙතන රිසල්ට් එකක් නැති වුණාම අපි no item search get කියලා මේ විදිහට දාගෙන තියෙනවා. මේක අපිට මේ විදිහට අපි බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි footer එක දාගෙන තියෙනවා. මෙතන අපි footer එක මෙතනින් input කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපිට අවශ්‍ය වෙන bootstrap එකේ bundle.js එක අපි මෙතන link කරගෙන තියෙනවා. ඒ වගේම අපි මෙතන පාවිච්චි කරන script.js එක එතන අපි ඒකත් link කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේදී කතා කරේ කොහොමද සර්ච් එකක් අපි ඩිසයින් කරලා තියෙන්නේ කියලා. එහෙනම් අපි අද මේ වීඩියෝ එක මෙතනින් end කරමු.